ඔයා නිතරම ඔයාවට ඉන්න මිනිස්සු සතුටින් තියන්න කැමති කෙනෙක්. ඔයත් එක්ක රැකියාවේදී හම්බ වෙන වෘත්තීය කටයුතු වලදී හම්බ වෙන ඔයාගේ යාළුවෝ එළියෝ පවුලේ අය මේ හැමෝම එක්ක සතුට බෙදාගෙන සතුටින් ජීවත් වෙන්න උත්සුක වෙන කෙනෙක්. මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්නවලදී පළවෙනියෙන්ම ඔයාව මතක් වෙනා විතරක් නෙමෙයි ඒ අයට ඔයා ගාවට ආවහම ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තර ගණනාවක් හම්බ වෙලා යාළගේ ප්‍රශ්න ඉක්මනින් විසඳ ගන්න පුළුවන් වෙන විදිහේ හරිම ප්‍රගතිශීලී කෙනෙක්. ඔයා අනිත් පැත්තත් එක්ක ඔයාගේ සතුට බෙදා ගන්න උත්සාහ කරනවා විතරක් නෙමෙයි. අනිත් මිනිස්සුම සතුටෙන් තියන්න උත්සුක වෙන ඔයාට ඔයා එක්ක ගෙවන කාල සීමාවේදී සතුට කියන දේ දැනෙන්නේවත් නැති ලොකු දුකක් එක්ක, ලොකු පීඩනයක් එක්ක, ලොකු හුදකලාවකින් ගෙවන්න සිද්ධ වෙන කෙනෙක්. මෙන්න මේ තත්ත්වයට අපි කියන්නේ ස්මයිලි ડિප්‍රෙෂන් කියලා. ස්මයිලි ડિප්‍රෙෂන් කියන කන්ඩිෂන් එක අපි සාමාන්‍යයෙන් කතා කරන සායනික විෂාදය නැත්නම් සායනික මානසික අවපීඩන තත්ත්වය යටතේ තියෙන එක්තරා දරුණු තත්ත්වයක්. සාමාන්‍යයෙන් අපි විෂාදය කියලා හඳුනා ගන්න මට්ටම තුලදී අපි දකින්නේ ඕනම මිනිසෙක් තමන්ගේ කියන සියලු කටයුතු වලින් ඈත් වෙලා හරිම දුකෙන් උදකලාවේ ජීවත් වෙන තත්ත්වයක්. නමුත් ස්මයිලි ડિප්‍රෙෂන් කියන කන්ඩිෂන් එකේ ඉන්න අය මේ තත්ත්වය තුල ජීවත් වෙන අය තමන්ගේ දෛනික කටයුතුත් එක්ක හරිම යහුසුලුව කටයුතු කරමින් බාහිර ලෝකයේ මිනිස්සුත් එක්කත් හරිම සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලා පෙන්වන පාර්ශ්වයක්. ඉතින් ඒ නිසාවෙන්ම මොවුන් තුළ ගැටලුවක් තියෙනවා, මොවුන්ට ප්‍රශ්නයක් තියෙනවා, මොවුන් යම්කිසි විදිහේ පීඩනයකින් කටයුතු කරනවායි කියන එක බාහිරින් ඉන්න මිනිස්සු කිසිසේත්ම දකින්නේ නැහැ. විශේෂයෙන්ම ඔවුන් එක්ක එකට ජීවත් වෙන යහළුවෝ පවුලේ අයවත් මොවුන්ට යම්කිසි විදිහේ ගැටලුවක් තියෙනවා, මොවුන් යම්කිසි පීඩිත තත්ත්වයක ඉන්නවා, මොවුන් විෂාද තත්ත්වයක් තුළ පීඩා විඳිනවා කියන එක කිසිසේත්ම දැනගන්නේ නැහැ. ඇත්තටම මේ ස්මයිලි ડિප්‍රෙෂන් කන්ඩිෂන් එකේ ඉන්න අය හැපි සහ සෑඩ් කියලා ෆේසස් දෙකක් බාහිරට පෙන්නනවා. ඇත්තටම කිව්වොත් මේ හැපි කියන தත්ත්වය සතුටින් කියලා එයා ඉන්න උත්සාහ කරන தත්ත්වය නිරන්තරයෙන්ම අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න හදන එයාගේ මූඩ් එක. හැබැයි එයා දුකින් ඉන්නවා කියන தත්ත්වය අත්දකින්නේ එයා විතරයි. ඒක ඇත්තටම බාහිර ලෝකෙ මිනිස්සු දකින්නේ හරිම අඩුයි. මොකද කොච්චර පීඩනයකින් හිටියත් මෙයා බාහිරට පෙන්නන්නේ එයා සතුටින් ඉන්නව සහ එයා සතුට වගා කරගන්න බෙදා ගන්න කැමති කෙනෙක් කියලා නම් කවුරුත් එයාගේ පීඩනය නොදකින නිසාවෙන් එයාගේ ජීවිතේ එයාට ඔය පීඩිත தත්ත්වය දරන උපරිම කෙලවරට යනකම්ම එයාගේ මට්ටම උග්‍ර මට්ටමට යනකම්ම කිසිම කෙනෙක්ගේ සහායයට ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට එයාලටත් එයාලගේ මේ තියෙන தත්ත්වය අවපීඩිත මට්ටමකට යනවා. මේ தත්ත්වය දිගින් දිගටම ගියොත් තමන්ගේ ජීවිතයට හානියක් වෙනවායි කියන එක එයාලට වටහා ගන්න හැකියාවක් නැති වෙනවා. මේ ස්මයිලි ඩිප්‍රෙෂන් කියන කන්ඩිෂන් එකේ ඉන්න ගොඩක් අයට මේ තත්ත්වය ඇති වෙන්න හේතුව පුංචි කාලේ ඉඳලා එයා මේ දක්වා එයාගේ වයස සීමාවට වෙනකන් ජීවිතේ අත්දකපු අමීරිය අත්දැකීම් නැත්නම් එයාට තියෙන චිත්ත වේග බෙදා ගන්න විශ්වාසවන්ත සහ ආදරණීය කෙනෙක් නැතිවීම නැත්නම් එයා බලාපොරොත්තු වෙච්ච විදිහේ ආදරයක් රැකවරණයක් එයාගේ පවුලේ අයගෙන් ළඟම යාළුවන්ගෙන් සහකරුවන්ගෙන් හම්බ වෙච්ච නැති එක වගේම ජීවිතේ නොහිතන විදිහේ අස්ථාවර වීම වලට අමීරිය අත්දැකීම් වලට අනපේක්ෂිතව මුහුණ දීපු දේවල් වල බලපෑම් නිසා මෙන්න මේ තත්ත්වයට යාලපත් වුණා වෙන්න පුළුවන්. බොහොමයක් මයිලි ડિප්‍රෙෂන් කියන කන්ඩිෂන් එකට පත් වෙන අය තුළ තියෙන වරදක් තමයි එයාලා යාලට දැනෙන හැඟීම් තමන් යටතේවත් අවධාරණය කරගන්න යොමු නොවීම. එයාලට ඒ දැනෙන හැඟීම මොකක්ද කියන එකවත් එයාලා තේරුම් ගන්න උත්සාහ නොකරනවා. ඒ නිසා මේ තත්ත්වය තවත් වර්ධනය වෙන්න ලොකු බලපෑමක් කරනවා. ඇත්තටම මෙන්න මේ අයට අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා සජෙස්ට් කරොත් පළවෙනියටම එයාට මේ තියෙන එයා මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී තියෙන සතුට සහ තමන් මුදකලාවේ ගෙවන තමන්ගේ කාල සීමාවේ තමන් ලොකු දුකකින් කටයුතු කරනවායි කියන தত্ত্বය වෙන වශයෙන් අවධාරණය කරගන්න පුරුදු වෙන්න ඕනේ. මේක යාට තනියෙන් කරගන්න බැයි නම් අපි ඇත්තට මේ වගේ අයට සජෙස්ට් කරන්නේ මනෝ උපදේශනයට, මනෝ චිකිත්සනයට හෝ මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියන එක. තනිව තමන්ට තමන්ගේ මේ දැනෙන හැඟීම් වල ස්වභාවය වර්ධ කරගන්න බැරි අයට ඔන්න ඔය කියන විදිහේ ප්‍රොෆෙෂනල් සපෝට් එකක් නැත්නම් වෘත්තීයමය සහයක් ලැබෙනකොට ඔවුන්ට ඔවුන්ගේ මේ තත්ත්වයෙන් එළියට එන්න උත්සුක වෙන්න හැකියාව ලැබෙනවා. ඔවුන්ට එළියට එන්න මාර්ගය පැහැදිලි වෙනවා. ඒතර මේ තත්ත්වය අද අපි බහුතරයක් දෙනා තුළ දකිනවා. විශේෂයෙන් තරුණ සහ මුල් වැඩිහිටි වයස් සීමාවල් වල ඉන්න. ඒ කියන්නේ අවුරුදු 20 ඉඳලා අවුරුදු 40 දක්වා කාල සීමාව තුළ ඉන්න කාණ්ඩයෙන් මෙන්න මේ ස්මයිලි ડિප්‍රෙෂන් කියන කැටගරි එකේ අය අපි ගොඩක් දකිනවා. මිනිසුන්ට සාමාන්‍ය ජීවිතේ උන්දන ප්‍රශ්න සිද්ධ වෙන්න පුළුවන්. චිත්ත වේග වශයෙන් උන් කඩා වැටීම් වලට ලක් වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් දරාගෙන ජීවත් වෙනවා කියන එක හැමෝටම එක විදිහට දැනෙන්නේ නැහැ. හැමෝටම එක විදිහට කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බොහොමයක් දෙනා ඔන්න ඔය කියන තමන්ට දැනෙන අවපීඩිත තත්ත්වයන් පාලනය කරගෙන ජීවත් වෙනවා කියලා. බාහිර ලෝකයේත් එක්ක ගැටෙනකොට හරිම සතුටින් ගෙවන්න තමන් තනියෙන් ජීවත් වෙන වෙලාවට ලොකු පීඩනයකින් ගෙවන එකත් ඕන් හිතනවා ඕන් ඒ චිත්ත වේගය නිසියාකාරව දරාගත්ත කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ එහෙම තත්ත්වයකට වඩා මෙන්න මේ කියන ස්මයිලි ඩිප්‍රෙෂන් කියන තත්ත්වයට යාලපත් වෙන එක. ඉතින් ඇත්තටම ඔයාලා දන්න කවුරු හරි කෙනෙක් මෙන්න මේ තත්ත්වෙන් පීඩා විඳිනවා නම් නැත්නම් ඔබ මේ තත්ත්වෙන් පීඩා විඳිනවා නම් බොහොම ඉක්මනින් ඒ තත්ත්වයෙන් එළියට එන්න ඔබ වෘත්තීයමය සහාය ලබා ගන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. මොකද අද බහුතරයක් දෙනා තුළ අපි මේ තත්ත්වය හරි වේගවත්ව ව්‍යාප්ත වෙනවා දකිනවා. ඒ නිසා ඒ සඳහා අවධානය යොමු කරලා එතනින් එළියට එන්න උත්සුක වෙන්න.